මේ දවස්වල ශ්‍රී ලංකාවයි ඊරානයයි අතරේ සිදුවුණු හරිම විශේෂ දෙයක් ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ. ඊරානයෙන් ශ්‍රී ලංකාවට ලැබිලා තිනවා ඊටාම වැදගත් පොරොන්දුවක්. ඉතින් මේකෙන් දෙරටේ සම්බන්ධතාවලට මොන වගේ බලපෑමක් වෙයිද? අපි මේ ගැන ටිකක් ගැඹුරින් බලමු. හරි එහෙනම් අපි කතාව පටන් ගමු මුලින් ඉඳන්ම මේ හැම දෙයකම ආරම්භය තමයි ඉරාන තානාපතිවරයාගෙන් කෙලින්ම ලැබුණු හරිම පැහැදිලි පණිවිඩයක්. මෙන්න මේක තමයි ඉරාන තානාපති අලිරිස ඩෙල්කෝෂ් කිපු දේ. අපි සූදානම්. අන්න ඒ වචන ටිකේ තියෙනවා ලොකු බරක්. ඇත්තටම මේක නිකම්ම රාජතාන්ත්‍රික මට්ටමේ ප්‍රකාශයක් විතරක් නෙවෙයි. මේක ඊට වඩා එහාට ගිය පැහැදිලි පොරොන්දුවක් වගේ. ඒ වගේම මේක පිටිපස්සේ තියෙනවා විශේෂ කතාවක්. ඉතින් මොකද්දර මම කලින් කිව්වා විශේෂ කතාව. ඇයි ඉරානය මෙහෙම නොමුසුරු උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ? ඒකට හේතුව තමයි මෑතකදී ශ්‍රී ලංකාව පැත්තෙන් ඊටුණු හරිම මානුෂීය මෙහෙයුමක්. ඔව් සිද්ධිය මේකයි. මුහුදුපත් වෙමින් තිබුණු ඉරාන නෞකාවක කාර්යමණ්ඩලය බේරගන්න ශ්‍රී ලංකාව මැදිහත් වෙනවා. ඉතින් ඉරානයෙන් ලැබුණු මේ යෝජනාව ඇතරම ඒ උදව්වට දක්වන ප්‍රතිචාරයක්. ඒ කියන්නේ කෘතඥ සැලකීමක්. මේකෙන් අපිට හොඳටම පැහැදිලි වෙනවා උදව්වට උදව්වක් කියන දේ රටවල් අතර සම්බන්ධතාවවලදී කොයිතරම් බලවත් වෙන්න පුරවන්ද කියලා. හරි සහාය දෙනවා කිව්වට ඒකේ මොනවද ඇත්තටම අඩංගු වෙන්නේ? අපි බලමු ඉරානයා ඉදිරිපත් කරලා තියෙන දේවල් මොනවද කියලා ටිකක් විස්තරාත්මකව. බලන්න මේක ඇත්තටම එක පැත්තකට විතරක් සීමා වෙච්ච උදව්වක් නෙවෙයි. එක බලශක්තිය අවශ්‍යතා. ඒ කියන්නේ තෙල්. දෙක ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩයක්. ඒ වගේම තුන්වෙනියට ඉරානයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරලා ඔවුන්ව ආපහු ගෙන්න ගන්න උදව් කරනවා කියලාත් පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් පේනවනේ මේක අංශ කිහිපයක්ම ආවරණය වෙන සම්පූර්ණ සහයෝගීතා පැකේජයක් වගේ. හැබැයි ඉතින් මේ යෝජනාවේ තියෙන දේවල් වගේම මේක ලැබුණු වෙලාවත් හරිම තීරණාත්මකයි. ඇයි මේකට හොඳම වෙලාවේ ලැබුණු හොඳම පණිවිඩය කියලා කියන්නේ? මෙන්න මේ වචන ටිකින් තමයි හැමදේම කියවෙන්නේ. හොඳම වෙලාවේ ලැබුණු හොඳම පණිවිඩයක්. මොකද රටක් විදිහට අපි විවිධ අභියෝග මැද ඉන්නේ වෙලාවක මෙහෙම සහයෝගීතා යෝජනාවක් ලැබෙනකොට ඒකේ වටිනාකම තවත් වැඩි වෙනවා. අන්න ඒකයි මේ පණිවිඩය මෙච්චර විශේෂ වෙන්නේ. හරි එහෙනම් මේ සිදුවීම් දාමයත් එක්ක අපි ඉස්සරහට මොනවද බලාපොරොත්තු වෙන්න ඕනේ? මේ පොරොන්දුව මේ සහයෝගිතා යෝජනාව ශ්‍රී ලංකාවයි ඉරානයයි අතර සම්බන්ධතාවය කොයි පැත්තකට අරන් යයිද? අපි මේ විග්‍රහය අවසන් කරමු ඒ ප්‍රශ්නයත් එක්කම. ඉතින් මේ පොරොන්දුවත් එක්ක ශ්‍රී ලංකා ඉරාන සම්බන්ධතාවල අලුත් පිටුවක් පෙරලිලා තියෙනවා කියන එක නම් පැහැදිලි. හැබැයි තීරණාත්මකම ප්‍රශ්නේ තමයි මේ අලුත් පිටුවේ ලියවෙන්නේ මොන වගේ කතාවක්ද? මේක වචනවලට විතරක් සීමා වුණු රාජ්‍යතාන්ත්‍රික පොරොන්දුවක් විදියට නවතීවිද? එහෙම නැත්නම් ක්‍රියාවෙන්ම ඔප්පු පෙරන ශක්තිමත් හවුල්කාරීත්වයක ආරම්භයක් වේවිද? ඒකට උත්තරේ තියෙන්නේ ඉතින් අනාගතය අතේ තමයි.